සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් චිත්‍ර කරන හැමෝටම වගේ තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි අපි ද්‍රව්‍ය සම්පින්ඩනයක් අදිනකොට ඒකේ පෙට්ටිය, රෙදි කෑල්ල සහ ආධාරක ලෑල්ල අපි නිවැරදිව අඳින්නේ කොහොමද කියන එක. ඒ වගේම අපි ඇඳගත්තු මේ පෙට්ටිය, රෙදි කෑල්ල සහ ආධාරක ලෑල්ල නිවැරදිව පාට කරගන්නේ කොහොමද කියන ගැටලු. ඉතින් තවදුරටත් මේක හිත ඉන්න ඕන නෑ. අපි බලමු දියසායම් මාධ්‍ය භාවිතා කරලා අපි කොහොමද මේක කරන්න කියලා. මුලින්ම මම මේ විදිහට පැන්සල භාවිතා කරලා පෙට්ටිය දාලා සටහන ඇඳ ගන්නවා. පෙට්ටිය ඇඳගද්දී විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕන දෙයක් තමයි පර්යාව ලෝක ලක්ෂණ දැක්වීම. මෙතෙන්දී අපිට ඇත්තට පේන පෙට්ටිය ඉදිරියේම තියෙන කොටස මම විශාලවත් දක්වලා තියෙනවා. ඒ වගේම දෙපැත්තට යනකොට මම ඒක ටික ටික කුඩා කරන විදිහටත් ඇඳලා තියෙනවා. මෙතෙන්ද ඔයාලට පේනවා ඇති මම පෙට්ටියේ රේඛා ටිකක් වැඩිපුර දිගට ගහගෙන තියෙනවා. මෙහෙම කරන එක වාසියක් තමයි පෙට්ටියේ පර්යාවලෝක ලක්ෂණ කොහොම දෙන්න ඕනි කියන එක හොඳ අදහසක් ඔයාලට ගන්න පුළුවන්. ඊට පස්සේ මම අර ඇඳගත්ත අමතර රේඛා මකලා පෙට්ටියේ අභ්‍යන්තර ඩීටේල්ස් දක්වනවා. මෙතෙන්දී ඔයාලා මතක තියාගන්න තවත් වැදගත් කාරණයක් තමයි පැන්සල අල්ලනකොට හරිම ලාවට අල්ලන්න ඕනේ. මේක අපි තද කරලා ඇඳගත්තාම වෙන්නේ අපිට මේක මකා ගන්න හරිම අපහසුයි. මේක මකා ගන්නකොට අපි භාවිතා කරන කොලේ වුණත් ඩැමේජ් වෙන්න බලනවා. ඔන්න ඉතින් ලෑල්ල සහ පෙට්ටිය ඇඳගෙන ඉවරයි. මෙතෙන්දී ලෑල්ල අඳිනකොට අර සාමාන්‍ය ලෑල්ලක් අඳිනවට වඩා අපි මේක අර කිරිබත් කැටයක ස්වරූපය කියන්නේ ඒ විදිහට මෙතෙන්දී ලෑල්ල දක්වන්න පුළුවන් නම් ඒක ද්‍රව්‍ය සම්පින්ඩනයේ අමුතුම අලංකාරයක්. දැන් මෙතනදී අපි දක්වන්නේ පෙට්ටිය, ලෑල්ල සහ රෙදි කෑල්ල විතරයි. නමුත් අපි සම්පූර්ණ ද්‍රව්‍ය සම්පින්ඩනයක් ඇඳිද්දී මේ විදිහට අර කිරිබත් කැටයක ස්වරූප වලට තේරෙනවා. මම ඇඳලා තියෙන එක දැක්කාම ඒ විදිහට ලෑල්ල දාන්න පුළුවන්. ඒක අමුතුම අලංකාරයක් එනවා ද්‍රව්‍ය සම්පින්ඩනයේ අර සාමාන්‍ය අපි දාන සාම්ප්‍රදායික ලෑල්ල දානවට වඩා. හරි, අපි දැන් මේ ඇඳගත්ත ද්‍රව්‍ය සම්පින්ඩනයට වර්ණ යොදා ගන්නවා. වර්ණ කිරීමේදී සැලකිලිමත් වෙන්න ඕන වැදගත්ම කාරණයක් තමයි අපි අඳුර එන්න ඕන තැනට උපරිම අඳුර, ආලෝකය එන්න ඕන තැනට ආලෝකයක් ලබා දීමෙන් අපිට මේකේ ත්‍රිමාණ ලක්ෂණ තාම හොඳින් මතු කරගන්න පුළුවන්. මේක වෝටර් කලර් මාධ්‍යමෙන්ම පැස්ටල් මාධ්‍යෙදිත් ඉතාම වැදගත් කරුණක්. මේ විදිහට ඔයාලට පේනවා ඇති අඳුර එන්න ඕනි කියලා හිතන හැම තැනකටම මම අඳුර යොදනවා. ඒ වගේම අඳුරෙන් මෙහාට එන තැන්වලට මම ආලෝකය ඉතුරු කරනවා. බලන්න එතකොට ත්‍රිමාණ ගතිය නිකම්ම මතුවෙලා ඔයාලට පේනවා. ඔයාලට පේනවා ඇති මම අර කලින් වර්ණ කරපු එකත් දැන් වර්ණ කරන එකත් අතර පොඩි රේඛාවක් වගේ චූටි ඉරක් තියාගන්නවා. එහෙම කරන්න හේතුව තමයි අපි කලින් වර්ණ කරපු එකත් දැන් වර්ණ කරපු එකත් තාම වේලිලා නැති නිසා එකිනෙකට වර්ණ මිශ්‍ර වෙලා අර බොඳ වෙන ගතිය හැදෙන්න පුළුවන්. ඒ නිසා පොඩි උපක්‍රමයක් තමයි මේ විදිහට පොඩි රේඛාවක් වගේ තියාගන්නවා. එතකොට වර්ණ එකිනෙක මිශ්‍ර වෙලා අර බොඳ වෙන ගතිය ගොඩක් අයට ඕක ගැටලුවක්. වර්ණ බොඳ වෙන්න ගන්නවා එක සම්බන්ධ වෙලා. ඒ ගැටලුව විසඳ ගන්න ක්‍රමයක් තමයි ඔය විදිහට පොඩි රේඛාවක් වගේ තියාගන්න එක. බලන්න ඒ විදිහට මම අඳුර එන්න ඕනේ තැනට තදම අඳුරත් ආලෝකය වැටෙන්න ඕනේ තැනට ආලෝකයත් ඉතුරු කිරීමෙන් පෙට්ටියේ ත්‍රිමාණ ගතිය හොඳටම මතු කරලා පෙට්ටිය ඉදිරියට අපිට පේන විදිහට 3D කියන ගතිය මතු කරලා තියෙනවා. රෙදි කෑල්ල වර්ණ කරගද්දිත් එහෙමයි. රෙදි කෑල්ලේ නැමුම් ස්ථාන කියනවා. නැත්නම් අර එකිනෙකට එකක් යට වෙලා තියෙන ඒ වගේ තැන් වලට තද අඳුර දාගන්නවා. ඒ වගේම අනිත් තැන්වලට මතු පිටින් තියෙන තැන්වලට ලාවට වර්ණ යොදා ගන්නවා. නැත්නම් සුදු තියෙනවා කියලා අපි කියනවා. නිකන් වතුරෙන් විතරක් ගාලා දානවා. එහෙම වුණාම අපිට රෙදි කෑල්ලේ ත්‍රිමාණ ලක්ෂණ මතු කරන්න පුළුවන්. දැන් මේ විදිහට පළවෙනි කෝඩ් එක අපි ගාලා ඉවර වෙලා දෙවෙනි කෝඩ් එකෙන් ඊට වඩා තද වර්ණ යොදා ගන්නවා. දියසායම් මාධ්‍යයෙන් වර්ණ කරද්දී මේ කෝඩ් ක්‍රමය ඉතාම වැදගත් වෙනවා. මෙතනදී රෙදි කෑල්ල විතරක් නෙමෙයි ඕනම දෙයක් වර්ණ කරනකොට මේ කෝඩ් ක්‍රමේ යොදා ගන්නවා. මම පෙට්ටිය වර්ණ කරේත් ඔය විදිහටමයි ඔයාලා දකින්න ඇති. ඒ විදිහටම දැන් රෙදි කෑල්ල වර්ණ කරගද්දී මුලින්ම ඔයාලා දැක්කා මම ලා වර්ණ යොදාගෙන අඳුර සහ ආලෝකය පෙන්නුවා. දෙවෙනි වටේදී මම ඊට වඩා ටිකක් තද රෝස පැහැයෙන් යොදාගෙන තියෙන රෙදි කෑල්ලට ඒක ඊට වඩා ටිකක් තද කරලා දෙවෙනි කෝඩ් එක විදිහට අපි ගා ගන්නවා. එතකොට මේ විදිහට අපි පළවෙනි කෝඩ් එක ගා ගන්නකොට රෝස පැහැ දැන් මෙතෙන්දී අරගෙන තියෙන්නේ
රෝස පැහැට වතුර ටිකක් වැඩිපුර මිශ්‍ර කරලා ලාවර්ණ වලින් අඳුර සහ ආලෝකය පෙන දෙවැනි කෝඩ් එක ගා ගන්නකොට අපි රෝස පැහැයට වතුර යොදාගන්න ඉතාමත් අඩුවෙන් ඒ වගේ මම දෙදි රෝස පැහයට කලු මිශ්‍ර කලා ටිකත් අද වර්ණයක් කදන්න අඳුරු රෝස පැහයක් තකොට මේ අඳුරු රෝස පැහ අපිට ද්‍රේදි කෑල් නැමුණ ස්ථාන අර එකනෙකට එකක් අටවුණ ස්ථාන පෙන්නලා ඉතාම අඳුර දක්වන්න පුළ මේ විදිර අඳුර දක්වන්න අපි රෙදි කෑල ත්‍රේටි ගති මතු වෙලා පේනවා වාලට පේනවා ඇති මේ දරව්වි සම්පින්ඩනය වර්ණ කරත්දී ඒ විදිහට රෙදි කෑල්ල අඳුර සහ ආලෝකය යොදලා වර්ණ කරලා ඉවර වුණාට පස්සේ ඔයාල විභාගති දැකල ඇති සමහර රෙදි කෑල් තියෙන රෙදි කෑලි මෝස්තර ලක්ෂණ සහිතයි දැ මෙතැන්දි ම අඳන්න ඉරි සහිත මෝස්තරයක් තියෙන රෙදි කෑල්ලා එතැන්දි අපි මේට කියනවා රෙදි කෑලි සිවුම් ලක්ෂණ කියලා මේවත් ඔයාලට දීලා තියෙන ද්‍රව්‍ය සම්පින්ටේ රෙදි කෑල්ලා අනුව ඒ මෝස්තර ලක්ෂණ රෙදි කෑල්ල දක්වන්න ඕන මෙතැන්දි මම කුඩාම පින්සල භාවිතා කරලා මේ සියුම් ලක්ෂණ මෙතැන්දි රෙදි කෑල්ල මතු කරනවා රෙදි කෑල්ල මේ විදියට රේකාවක් වගේ ගිහින්තියෙන් මෝස්තර ලක්ෂණය ඔයාලා දක්වනකොට සැලකිලිමත් එන්න ඕන දෙයක් තම මේ රෙදි කෑල්ල නැමුණු තැන් පිළිබඳ රෙදි කෑල්ලේ එහා කෙරුවද මෙහා කෙරෝටම පනිරේකාවක් විදිට මේ ඉරි කෑලි මම ගහලනෑ වල බලන නැමෙන තැන් අනුව රෙද්ද මේ දවක් දක්කොල දීන ක්‍රේකාවත් කඩ තම ම දක්වල දී එහෙම උහම තමා රෙද්ද 3D ගතියත් එක්කම මේ රෙදිකෑලි මෝස්තර රටාවත් අපිට ලස්සනට මතු කරලා ගන්න පුළුවන් වෙන්න ඔන්න ඉට පස්සේ ලෑල්ල වර්ණ කරන්න හදන්නේ ඒකත් මං අර කලින් කිව කෝඩ් ක්‍රමේටම මුලින්ම ලා දුඹුරු පාටක් ඒ කියන්නේ දුඹුරු පාටට වතුර ටිකක් වැඩිපුර අරගෙන පෙට්ටියේ සහ රෙදි කෑල්ලට එකන පෙට්ටිය අඳුර සහ රෙදි කෑල්ල අඳුර ලෑල්ල මතර වැටෙන්න්න ඕනි තැන් ටික අඳුරු විදිට පෙන්නලා ආලෝකය මතු වෙන්න ඕනි තැන්වට ආලෝකය තියලා ලෑල්ල 3D ගතිය මතුවන විදිහට අපි පලවෙනි කෝට්ක විදිහට මේ විදිට වර්ත කරගන්නවා ඔන්න පළවෙනි කෝඩ් එක ඉවර වෙලා ඊට පස්සේ දෙවැනි කෝඩ් එකට අපි යනවා මේකෙදී දුඹුරු පාට වතුර ඉතාමත් අඩුවින් අරගෙන ඒකට තව කළු පාට වගේ වර්ණයක් මිශ්‍ර කරලා ටිකක් තද විදිහට අපි හදාගන්නවා ඒක පාවිච්චි කරලා අර මම මුලින් කිව්ව අඳුරු වෙන්න ඕන තැන් වලට අපි තද දුඹුරු පාට ටිකක් වැඩිපුර තදට යොදා ගන්නවා ඊට පස්සේ අපි වතුර අරගෙන ටිකක් පින්සලට අපි ගාගත්ත මේ තද දුඹුරු පාට පොඩක් බ්ලෙන්ඩ් කරගන්නවා ඔදි වාලට පේනවා ඇති මේක ආලෝකය වැටන තැන් අපි ලාවරණ ඉතුරු කරලා අඳුර වැටන තැන්වල ඉතාමත් හදවරණය දාගෙන අඳුරු කරහම මේක ත්‍රිමාණ ගති කොච්චර දුරට අපිට හදාගන්න පුළුවන්දි කියලා පේනවා ඇති මේක මම ලෑල්ල මුළුවලට ඉතාමත් අදම දුම්බුරුවරණයක් කරතින කළුවරණයට ආසන්න දුම්බුරුවරණයක් ඒ විදිහට තුන්වැනි කෝල්ඩයක් දිරවන්නත් අපිට අඳුරු වෙන තැන්වලට තවර රෙදි කෑල්ලට සහ පෙටිට අටවෙන තැන්වල අපි තුන්වෙනි කෝඩ් විදිහට ඒ වගේ තදවරණයක් වුණත් දානවා එතකොට මේකේ 3D ගතිය අපිට තවත් ඉස්මතු කරලා ගන්න පුළුවන් තවත් විශේෂ දෙයක් තමයි ඔයාලා පාට හදා ගන්නකොට තනිකර කළු වගේ වර්ණයක් තනිකර යොදන්නේ කොහොමත් තනි වර්ණයක් යොදන්න එපා පාට පෙට්ටින් ගන්න පාට එහෙමම චිත්‍රයට දාන්න එපා තව වර්ණයක් එක මිශ්‍ර කරලා හදාගන්න එතකොට වර්ණවල දීප්තිමත් භාවය අර වර්ණවල අමු ගතිය කියලා අපි කියනවා
ඒක නැති කරගන්න පුළුවන් ඒවගේම පාට හරිම ලස්සනයි එතකොට තනිවරණය යොදනට වඩා ගොඩාක් පාටවල අර සැබෑ පැහැ මතු කරගන්න පුළුව ඉතින් අප මේදිරි චිත්‍රේ බැක්ග්‍රවන්් එකත් කෝඩ් ක්‍රමයට ගාගන්න අල මුලින් දක්න්න ඇති මං කහවරණය වතුර ගොඩාක් විිෂ්ට කරලා ඉතාමත් ලා පැහැකට හුරුවරණයකින් ඉස්සල්ලාම ගාගන ඊට පස්සේ දෙවැනි කෝට් එක විදිර අපි ටිකක් තද පැහැ එකට කහපායට තැම්බිලි පාට වගේ වර්ණයක් විශ්ව ඇත රතු පාට වගේ මිශ්වල ටිකක් තද කහ පාටක් හදාගෙන අපි ඒක අඳුර වෙන්න ඕන තැන්වලට පොඩ්ඩ දාලා බෙන්් කර ගත්තාම ඒකත් බැක්ග්‍රවන්් එකින් අර චිත්‍රය ඉස්රට මත්තු වෙලා පෙන්නන්ඩ අපිට හදාගන්න පුළුව මේ විදිහට අපේ ද්‍රව්‍ය සම්පින්නේ අවසාන වර්ණ චිත්‍රය වාඩ පලාගන්න පුළුවන් ඉතින් මේ වගේ තව අතවාලට චිත්‍ර සම්බන්ධ තින ගැටලු අන්දින පාඩන් සම්බන්ධව සහ ලිකිත කොට සම්බන්ධව තින ගැටලු පහලින් කමෙන්ට් කරන්න මං ඒවත් ඔයාලට වීඩියෝ එකින් ඉස්සරහට අරගෙන එන්න අද පාඩමවාලට තේරුණානං වර්ණ ආට් අපිව සබස්ක්‍රයිබ් කරන්න තමත කරන්න එපා